ඩේ 13 කැන්සර් කන්ෆර්ම් වුණාට පස්සේ ඊළඟට මොකද? අලුත් දවසක් බයොසයි රිපෝට් එකෙන් පිළිකාවක් තහවුරු වුණා. ඊයේ වෙනකම් තිබුණ ප්‍රශ්නය මට මොකක්ද? අද වෙනකොට දැන් මොකද කරන්න ඕනේ? බවට පත් වුණා. රෑ පුරාම නිින්ද නැතිව ගෞරව මගේ ළඟ හිටියා. බය තිබුණත් අපි දෙන්නාම දැනගෙන හිටියා නතර වෙලා ඉන්න බැහැ කියලා. ඊළඟ පියවර ඊළඟ උදේ අපි වෛද්‍යවරයා හමු වුණා. කැන්සර් කන්ෆර්ම් වුණාට පස්සේ මුලින්ම කාවද හමු වෙන්නේ? මම ඇහුවා. වෛද්‍යවරයා කිව්වා ඔන්කොලොජිස්ට් වෛද්‍යවරයෙක් හමු වෙන්න. ඒත් හැමෝටම එකම ප්‍රතිකාර නෙවෙයි. තත්ත්වය අනුව වෙනස් වෙනවා. බය වෙන්න එපා. දැන් මොකද කරන්නේ? ගෞරව ඇහුවා. පළමුව තොරතුරු එකතු කරගන්න. රෝගය කොච්චර දුරට ගිහින්ද පැතිරීමක් තියෙනවද කියලා බලන්න ඕනේ. මගේ හිත ටිකක් සංසුන් වුණා. බ්ලඩ් ටෙස්ට් සහ ECG මුලින්ම බ්ලඩ් ටෙස්ට් කරමු. ඒකෙන් ශරීරයේ සාමාන්‍ය තත්ත්වය බලනවා. ECG එකෙන් හදවතේ ක්‍රියාකාරීත්වය. වෛද්‍යවරයා කිව්වා මේවා තනිවම ඩයග්නෝසිස් එකක් නෙවෙයි. එකට බලනවා. ඉමේජින් ටෙස්ට් ඊළඟට එක්ස්රේ MRI CT ගැන පැහැදිලි කළා. එක්ස්රේ පපුවේ රූප MRI විස්තරාත්මක soft tissue images CT ශරීරයේ layer by layer images හැම ටෙස්ට් එකක්ම අවශ්‍ය නැහැ. අවශ්‍ය ඒවා පමණයි. PET scan එකෙන් කැන්සර් සෙල්ස් වැඩි ඇක්ටිවිටි තියෙන තැන් හඳුනාගන්න පුළුවන්. ගෞරව බය වුණා. ඒකෙන් පැතිරිලා කියන එක නෙවෙයි. තොරතුරු ගන්න පරීක්ෂණයක් විතරයි. සෙන්ටිනල් නෝඩ් සමහර කැන්සර් වලදී ලිම්ෆ් නෝඩ් එකක් පරීක්ෂා කරනවා. ඒකෙන් පැතිරීමක් තියෙනවද කියලා බලනවා. හැමෝටම නෙවෙයි. ප්‍රශ්න අහන්න ඔබට තේරෙන්නේ නැති දේවල් අහන්න බය වෙන්න එපා. ඩයග්නෝසිස් ටෙස්ට් ට්‍රීට්මන්ට් හැමදේම පැහැදිලි කරගන්න. මගේ තේරුම ඒ හැම ටෙස්ට් එකක්ම මට බය වචන වුණා. ඒත් දැන් මට තේරුණා ඒවා සතුරන් නෙවෙයි. මගේ රෝගය තේරුම් ගන්න උදව් කරන පියවර. ගෞරව මම ඔයා එක්ක ඉන්නවා. ඒ වචන මට ලොකු ශක්තියක් වුණා. මගේ තීරණය මම තීරණය කළා. බය වෙලා නතර වෙන්නේ නැහැ ප්‍රශ්න අහනවා දැනුවත් වෙනවා එක පියවරක් බැගින් ඉදිරියට යනවා අවසානය බලාපොරොත්තුව කැන්සර් කියන්නේ ජීවිතයේ එක පරිච්ඡේදයක් විතරයි. අද අඳුරු වුණත් හෙට ආලෝකයක් එන්න පුළුවන්. ගෞරව මගේ අත අල්ලගෙන ඉන්නවා. මම ඉදිරිය බලනවා. අමාරු ගමනක් කියන්නේ අවසානයක් නෙවෙයි. ඩේ 13 බලාපොරොත්තුවෙන් පටන් ගන්න අලුත් ගමනක්.